ඉහළ සමාජයේ බෙදියාම වෙනස්. පහළ සමාජයේ එහෙම නෙමෙයි. උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් තිබ්බනම් මේක මෙලහට කරනවා. දැන් බලන්න හෙට අනිද්දා අවම වශයෙන් 108ත් 110ත් අතර ප්‍රමාණයක් අවම වශයෙන් විදුලි බිල වැඩි වෙනවා. එතකොට පෙට්‍රල් මිල වැඩිවීම, ඩීසල් මිල වැඩිවීම හා බද්ධ වෙලා දැනටත් තමන්ගේ ජීවන බර වැඩි වෙලා තියෙනවා. එතකොට විදුලි බිල වැඩි වුණාම මේක තවදුරටත් ප්‍රශ්නයක් වෙනවා. දැන් සමහර වෙලාවට අපිට තර්ක කරන්න පුළුවන් කරන්න දෙයක් නැහැ. හැමෝම මේක දරා ගන්න ඕන. දැන් අපේ මේ ගෙදර වාහන දෙකක් තියෙනවා. ඒ වාහන දෙකට QR කෝඩ් දෙකක් තියෙනවා. QR කෝඩ් දෙකෙන් අපිට මේ වාහන දෙකටම ඉන්ධන ගහ ගන්න හැකියාවක් තියෙනවා. අපේ මේ වාහන දෙකෙන් නෙමෙයි අපේ ජීවනෝපාය මේ ගැට ගහ ගන්න. හැබැයි ගන්න Uber එකක් දුවන මල්ලි කෙනෙක් ගන්න, Pikmi එකක් දුවන මල්ලි කෙනෙක් ගන්න. හරි. එතකොට ඒගොල්ලොන්ට තියෙන්නේ එක වාහනේ. ඒ වාහනයට දෙන්නේ ලීටර් 15යි. ඒ ලීටර් 15 තමයි ඒගොල්ලන්ගේ සම්පූර්ණ ජීවිකාව ගොඩ ගන්න. ඒගොල්ලන්ගේ රැකියාව ඒක. එහෙමනම් ඒගොල්ලොන්ට ඒ වදින පහර නිසා හැකියාවක් තියනවද තමන්ගේ මාසේ වියදම එහෙම නැත්නම් සතියේ වියදම ලබා ගන්න. තමන්ගේ ආහාර ටික ලබා ගන්න පුළුවන්ද? තාත්තගේ බෙහෙත් ටික ගේන්න පුළුවන්ද? දරුවගේ වෑන් එකට ගෙවන්න පුළුවන්ද? මේ සියලු දේ අපි බලන්න ඕනේ ඒ සමාජ ස්තර වල ජීවත් වෙන පුද්ගලයන්ගේ පැත්තේ ඉඳලා. අපිට පුළුවන් වෙන්න ඕනේ රජයක් හැටියට මේක තෝරගන්න, බේරගන්න. එතනයි අපි වෙනස් වෙන්නේ. අපේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියන එක වෙනස් මේ දැන් මේ අනුගමනය කරන නව ලිබරල් වාදයට වඩා. මේක සම්පූර්ණ නව ලිබරල් වාදය. හරි? එහෙමනම් අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ විදිහට හිතන්න. ඔව්. අපි ගමු පෙට්‍රල්. හරි? පෙට්‍රල් ගත්තාත් නැත්නම් ඩීසල් ගත්තාත් අපිට හැකියාවක් තියනවා තෝරාගත්ත යම් පුද්ගලයන්ට ඒකේ යම් සහනාධාරය. මම කියන්නේ හැමෝටම මේක දෙන්න මට ඕනේ නැහැ. වාහන දෙකක් තියෙන මිනිස්සුන්ට සහනාධාරය මොනවටද? ඒක වැරදි. හරි? මොකද 100ට මේ බස්නාහිර පළාත ගත්තාම මේ කාර් තියෙන කට්ටිය SUV තියෙන කට්ටිය කී දෙනෙක් ඉන්නවද? 3 wheel තියෙන කට්ටිය මෝටර් සයිකල් තියෙන කට්ටියටත් එක සංසන්දනය කරනකොට. ඒක වෙනස්. ඉහළ සමාජයේ ඒ බෙදියාම වෙනස්. හරි? පහළ සමාජයේ එහෙම නෙමෙයි. එහෙම නැත්නම් සබරගමුව ගත්තොත් එහෙම නෙමෙයි. එහෙමනම් අපිට එක්කෝ යම් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වඩාත්ම හොඳ ක්‍රමය තමයි අපි කියනවා කෑෂ් ට්‍රාන්ස්ෆර් එකක්. මුදල් ට්‍රාන්ස්ෆර් එකක්. දැන් ඒක පටන් අරන් තියෙනවා 2023 කාලේ ඉඳලා. දැන් මේ ආණ්ඩුවත් ඒකම ඒ විදිහටම කරගෙන යනවා. බැංකු account එකට යම් කිසි ප්‍රමාණයක් දෙනවා. මොකද පෙට්‍රල් මිල වැඩි වෙච්ච නිසා පෙට්‍රල් වැඩිපුර පාවිච්චි කරන එකනත් අඩුවෙන් පාවිච්චි කරන දෙන්නම කඩේට ගියාම මේ කිරිතේකේ මිල වැඩි වෙලා. ඒක පෙට්‍රල් වලට විතරක් මං යම් කිසි සහනාධාරයක් දුන්නොත් මම පෙට්‍රල් ගන්නෙ නැත්තම් මගේ කිරිතේක වැඩි වෙලා නම් මගේ බත් එක වැඩි වෙලා නම් මගේ ස්කූල් ෆීස් එක වැඩි වෙලා නම් ඒක මට දැනෙනවා. මට කිසිම විදියකට අරකට ආදායමක් අර අනිත් ඒවාට වියදමක් නැහැ. ඒක තමයි අපේ නූතන ආර්ථික විද්‍යාත්මක විශ්ලේෂණ වලදී අපි තේරුම් අරගෙන තියෙන ජනතාවට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල හරහා මේ කෑෂ් ට්‍රාන්ස්ෆර් එක. උදාහරණයක් හැටියට මේකේ සරලම දේ තමයි අස්වැසුම. දැන් අස්වැසුමට බිලියන 200 ගණන් වෙන් කරලා තියෙනවා. ඒක හරි. ඒක ඒ විදිහට වෙන්න ඕන. හැබැයි සංක්‍රාන්ති කණ්ඩායමක් කියලා ලක්ෂ 3ක් විතර හිටියා. මේ සංක්‍රාන්ති කණ්ඩායමට දැන් 7-5ක්වත් ගෙවන්න ඒ කට්ටියව අයින් කරලා දාලා තියෙනවා. ඒ සංක්‍රාන්ති කණ්ඩායම කිව්වේ ගිය පාර ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙච්ච කට්ටිය. එතකොට අපිට දැන් හෙට වුණත් හැකියාවක් තියෙනවා ඕනනම් සංක්‍රාන්ති කණ්ඩායමට නැවතත් දෙන්න. එහෙමත් නැත්නම් මේ අස්වැසුම දෙන කට්ටියට
තව රුපියල් 500ක් වැඩි කරලා දෙන්න පුළුවන්. රුපියල් 1000ක් දෙන්න පුළුවන්. ඒක මම තීරණය කරන්න ඕනේ නැහැ. හැබැයි ගිය ආණ්ඩුවෙන් සහ අපි පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවෙන් අපි විපක්ෂයි ආණ්ඩුවයි ගිය පාර ආර්ථික අර්බුදයට පස්සේ එකඟත්වයෙන් ගත්ත තීරණ නිසා අලුත් නීති ගෙනල්ලා තියෙනවා. ඒ නීති හරහා මොවුන්ට එක ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි උවමනාවක් තියෙන්න ඕන. උවමනාවක් තිබ්බනම් මේක මෙලහට කරලා